උන්න අපි හදිසි ගමනක් යනවා දැන්. ඔයාලට පෙන්නනවා. මම ආසාවෙන් යන්නේ කී ගමනක්. හදිසියෙම යන්න සෙට් වෙනවා. හරි. යන්කෝ. පෙන්නන්න. යන්න තරන්නේ නෑ මේක. නයි පොළොංගු කයිද දන්නේ නේ. අපිව කණේ කන්නේ පොළොංගු කයි. කොතන? නෑ නෑ මෙතනින් තා අම්මඩ සිරි. බලාගෙන. හා. පරිස්සමෙන් පයින් හරි. අरे අයියා පෙන්න වගේ පුළුවන් බෑනේ. එහෙනම් ඔයා අල්ලගෙන මම පයින් ඉස්සෙල්. බැලන්ස් නැද්ද අක්කි? මේවා කසනවා. අද කපලා කඩා ගන්න එපා. එහෙනම් යටින් එන්න. මෙතනින් එන්න. යටින්. කොහොමද? පුළුන් යනවා. ඒවා කසනවා පුළුන් නෙමෙයි මේ මොනවද මේ පන් මල්. බඩ ගායේ වටනා. යන්. මෙතන ටේබල් එකක් දාලා. ඔව් මම දාන්නවා. ඒකට එන්න හොඳ. යන්න යන්නේ. ඒක උතුරන ලාපිට. ෂෝයිනි. මේක මේ දිවිය අපේ අම්මයි චුටියකි බලන් ඉන්න. කෝ. ඉස්සර වතුර නැති කාලේ අපි මෙහෙට මෙරණි පයින්නේ. ඈ? සුදු යනවා. තියෙන්නේ ආමි කැම්ප් එක වීරවිල. ඔන්න ඔයාලට මේ පේන්නේ ඩබල් ට්‍රී එක. ඩබල් ට්‍රී එක මෙන්න මේ හරියෙන් පටන්ගෙන මේ හරියෙන් පටන් අරගෙන මේ හරියෙන් තමයි ඉවර වෙන්නේ. මේ තියෙන වලට මම හැමදාම පෙන්න පාර. මේ පාර තමයි අර අපි යන්නේ බයික් එකේ. ඒවට කියන්නේ මේවා මොනවද දන්නවද? මොනවද පේනවද මාළු පයින් උඩින් උඩින්. මේ තියෙන හොටෙල් එක ළඟට. හරියට පේන්නේ ඉරියත් එක්ක. ඉහිලා ඉන්නේ. අම්මලෝකින් නම් කරකෝල හුලන් ගන්න එක. කාණියක් කතා කරන්නේ. එපා කේපා පරිස්සමට ඉන්න. ඔන්න අපි ගොඩ වෙන්නයි යන්නේ. අපි ආව ලොකු වෙලාවක් නේ. සෑහෙන රාමක් ආව මෙහෙම. ඒක තමයි හොල්මනක් ඉන්නවා. ඔන්න ඉතින් අපි ගොඩ බහින්න යන්නේ ලංකාවෙන් ඉන්දියාවට. ලස්සනයි ඉතින් අනේ ලස්සනයි පුදුම ලස්සනක් තියෙනවා. ලස්සන ගහකුත් තියෙනවා. මේ මොකක්ද මේ බුත් කෑල්ලක්? එතන නිකන් මේව නෑ නේ තනකොළ නෑ. මොනවද කියන්නේ? ඔන්න අපි ගොඩ බාන්න යන්නේ. මේ බලන්න මොනවද කියලා.
ලස්සන එක දාලා. ලස්සන එකනේ. අපි ළඟම ඉන්නේ. ඔන්න ඉතින් ඒ දෙන්න අපිට කට්ටියව දාලා යන්නේ. අපි කොහෙදෝ මෙන්න මේ තැනකින් බැස්සුවා. අම්මට එන්නේ කියලා. ඕන ඉතින් අපි ඇවිද. ඇවිදගෙන යද්දී අපිට ඇහැලා හම්බුනා.